ලංකාවේ ඉන්න ඉහළම ගණයේ ඉන්න ටෙක්නීෂියන් කෙනෙක් කියපු try කරලා අතරපු කේස් එකක්. මේකත් ඔන්නුනොත් කස්ටමර්ගේ වාසනාව ටෙක් හදපු ටෙක්නීෂියන්ට අපේ ගෞරවය. හදපිරි ප්‍රණාමය. අද ඇවිල්ලා තියෙනවා FX 507 CZ4 laptop එකක්. fault එක display backlight issue CPU issue කියලා තමයි මේක ඒ shop එකේ එකන technician try කරලා අපිට එවන්නේ CPU issue එකක් තියෙන fix කරන්න කියලා. අපේ rebowling station තියෙනවා. rebowling සහ processor replace වලට අපෙන් කරගන්න පුළුවන්. අපි ඔක්කොම කලින් බලමු මොකක්ද ඇත්තටම fault එක කියන එක. දැන් මේකේ මේ display එක අපි ඔක්කොම කලින් plug කරගන්න ඕනි. ලැප් එක ඔන් කරගන්න මේක කීබෝඩ් එකේ පවර් බටන් එක ඇවිත් තියෙන්නේ. මම මේ බ්‍රෑන්ඩ් නිව් කීබෝඩ් තියෙනවා. අපිට මේ ඒකක් ගහලා චෙක් කරගත්තාම ලේසි චැසි එකකින් එළිය තියලා චෙක් කරගන්න පුළුවන් නේ. මට මේකේ කූලින් ෆෑන් ගහන්න අවශ්‍ය නැහැ චෙක් කරගන්න බෑක්ලයිට් ඉෂුව එකක් කියලා නේ කියන්නේ. හරි ලැප්ටොප් එකට පවර් දෙමු. දීලා බලමු ඔන් කරලා ඔන් වෙනවද කියලා ලැප්ටොප් එක. ලැප් එක ඔන් වෙලා තියෙනවා. ඔයාලට පේනවා මේ පවර් ලයිට් එක පත් වෙනවා. නමුත් ඩිස්ප්ලේ එක නෑ. යා කියනවා බෑක්ලයිට් ඉෂුව එකක් තියෙන්නේ කියලා. බලමු ටෝච් එක ගහලා බෑක්ලයිට් පේනවද කියලා. ඔව් මේ මෙතන අස්සෙන් ඔයාලට පේනවා කැමරාවට අහු වෙයිද දන්නේ නැහැ. මේක ඇත්තටම මේ බෑක්ලයිට් ඉෂුව එකක් තියෙනවා. මේ මෙතන වල ඔයාලට පේනවා ඇති මේ ලාවට අර මේ BIOS එකට ඇවිත් තියෙන්නේ. ඔක්කොම කලින් මේකට අපි මෙහෙම දෙයක් කරමු. ඔහොම මින්ද. මේකේ මේ තව මගේ ඒ જાති FX 507 ZC4 එක ඩිස්ප්ලේ එක රිබන් එක කොටසක් අපි තියලා බලමු. මේ අපි දන්නේ නැහැනේ මෙයාගේ මේ තියෙන පාර්ට් එකේ ඉෂුව එක තියෙන්නේ කියලා. බෝඩ් එක පැත්තට අත තියන්න කලින් අපි මේ සෙට් එකම වෙන එකක් තියලා බලනවා වැඩ කරන එකක්. ඉෂුව එක සේම් ඉෂුවද කියලා. සමහර විට රිබන් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර විට මේක මේ ඩිස්ප්ලේ එක ඉෂුව එකක් වෙන්නත් පුළුවන්. අපි කස්ටමර් කිව්වට අපි ඒක මොලේ දැන් චෙක් කරන්න ඕනේ. මේක තව චිප් ලෙවල් කරන ලංකාවේ ඉන්න ඉහළම ගණයේ ඉන්න ටෙක්නීෂියන් කෙනෙක් කියපු try කරලා අතරපු කේස් එකක්. ඒ නිසා ගොඩක් වෙලාවට CPU වෙන්න පුළුවන්. නමුත් අපි try කරනවා. බලන්න මේ ලැප් එක ඔන් වෙලා තියෙන්නේ. right ඒකද same issue. මේ බලන්නකො මේ තනින් තන ඇවිල්ලා තියෙනවා BIOS එක පෙන්නනවා. නමුත් ඒක ලාවට හැට පේනවා කැමරාවට ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මෙතන මේ ASUS කියන එක එහෙම ලාවට ඇවිත් තියෙනවා. මේ ASUS කියන එක හරි කොහම හරි අපි පවර් ගලවනවා. ගලවලා බලමු මේකේ මදර්බෝඩ් සයිඩ් තමයි ඉෂුව එක තියෙන්නේ. ඒක කන්ෆර්ම්. අපි දැන් මේක අපිට වැඩක් නැහැ. අපි මේ බෝඩ් එක පැත්තෙන් බලමු මොකද්ද ඉෂුව එක තියෙන්නේ කියන එක. මේකේ මේ බෝඩ් view එක මම ඕපන් කරලා තියෙන්නේ ලැප්ටොප් එකේ. මොනිටර් එකේ බලන්න. හරි මේක මේ CN3000 කියන්නේ LVDS කනෙක්ටර් එක. LVDS කනෙක්ටර් එකේ අපි ඉස්සල්ලාම බලන්න ඕනි. නෑ ඔක්කොම කලින් ලැප්ටොප් එක පවර් ඔන් කරගෙන තමයි මෙතනින් එහාට ට්‍රබල් ෂූට් කරන්න අපිට තියෙන්නේ. හීට් සින්ක් එක නම් ටිකක් රත් වෙයි. ඒක ගැටලුවක් නැහැ. බලමු ලැප් එක ඔන් වුණාද කියලා. ඔන් කරගමු ඔක්කොම කලින්. රයිට් ලැප් එක ඔන් වුණා. මේ පවර් බටන් එක පත් උනේ. ෂණිකව ෂෝට් වෙන්නේ නැතු වෙන්න කීබෝඩ් එක ගලව ගත්තා. දැන් ලැප් එක පවර් ඔන් එකේ තියෙන්නේ. දැන් තමයි අපිට LVDS පැත්ත පරිස්සමට චෙක් කරගන්න තියෙන්නේ. මේකේ ඇවිල්ලා තියෙනවා ඉස්සෙල්ලාම අපි බලන්න ඕනි වෝල්ටේජස් ටික තමයි අපි බලමු යටම තියෙනවා මෙන්න මේක බලන්න ඕනි 29 උඩේ දයියා 3 වෝල්ට් කැමරා USB මේවා වැඩක් නැහැ. EDP මේ LCD backlight on කියන එක බලන්න ඕනේ 27 වෙනි පින් එක. මේකේ 27 වෙනි පින් එක බලන්න අපි voltages ටික මල්ටිමීටර් එකෙන් බලමු.
1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 වෙනි පින් එක මෙයා පෙන්නන්නේ 0 කියලා. නෑ ඒක අවුලක් නෑ. ඊට පස්සේ 28 ඇවිල්ලා මෙතන පෙන්නනවා EDP backlight PWM 28 වෙනි එක කියන්නේ මේක. ඒක 0.2. ඊට පස්සේ 29 වෙනි පින් එක LCD VDD එක අපි බලමු LCD VDD කීයද කියලා. 3.3යි. ඊට පස්සේ sorry 28 29 3.3යි 30 3.3යි ඒ ටික එකම පාත්‍යක් වලට පේනවා මෙතන මේක ඇවිල්ලා LCD VDD එක. ඊට පස්සේ අපිට දැනට මිසින් වෙලා තියෙනවා 28 backlight PWM එක 3.3 එකක් මිසින් වෙලා තියෙනවා. මම හිතන්නේ එතන තමයි මේකේ ගොඩක් වෙලාවට fault එක ඇත්තේ. 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 19.9 එනවා. 38 39 40 කියන්නේ PVBAT මේ අර 19 එක. එතකොට backlight පැත්තට ඒකත් යනවා. එතකොට ඒ අවශ්‍යතාවයත් අපේ හරි. ඊට පස්සේ LCD VDDත් යනවා. මේ backlight PWM එක බලමු කොහෙන්ද එන්නේ කියලා 28 වෙනි pin එක. මට ඔයාලා මේ monitor එකෙන් බලන්න 28 වෙනි pin එක මෙතනින් කොතනටද connect වෙන්නේ කියලා. මේකේ මේ 28 වෙනි pin එක EDP_backlight_PWM එක තමයි මෙයාගේ missing වෙලා තියෙන්නේ. 3.3 එකක් එන්න ඕනේ අනිවාර්යෙන් මේක. බලමු ඒක කොහෙන්ද එන්නේ processor එකෙන්ද කියලා. අපිට මේක processor case එකක් කියලා තමයි කලින් technician මේක reject කරලා තියෙන්නේ. අපිට මේ board view එකේ එයා පෙන්නන්නේ නැහැ කොහෙන්ද එන්නේ කියලා. මේකේ 28 වෙනි pin එක ගත්තට පස්සේ මම මේ වෙන system එකක් වෙන මේ software එකක් තියෙනවා XZ කියලා. මෙන්න මේක මේකෙන් අපිට පොඩ්ඩක් වැඩේ කරගන්න ලේසි. මෙයා මෙතනින් බලන්න කොහරද මේ line ටික connect වෙලා තියෙන්නේ කියලා. එතකොට එයා කෙලින්ම පෙන්නනවා board එකේ මේ side එකේ මෙන්න මෙතන component එකකට connect වෙලා තියෙනවා. board එකේ අනිත් side එකේ කොයි පැත්තටවත් ඒ path එක connect වෙලා නැහැ. අපි ඊට පස්සේ කරන්නේ මේ connect වෙච්ච IC එක හොයා ගන්නවා මේ UMX 11 කියන එක. ඒක කොතනද තියෙන්නේ කියලා බලමු. මේකේ ගියාට පස්සේ මම හිතන්නේ මෙන්න මේකද කොහෙද ඕක UMX 11. ඔව් ඒක වගේ. එතන component එකක් නැහැ මිසින්නේ. ඔව් මේ මොකක් හරි component එකක් ගලවලා තියෙනවා. ඔයාලට පේනවද මේ ඒක අපිට එනකොට තිබුණ විදිය මේ backlight ඉතින් කොහෙ එන්නද? ඒ component එකෙන් මොකක්ද වෙන්නේ කියලා බලමු. මට මෙතනට ගියාම part net ඔයාලට display එකේ බලන්න. display එකේ පළවෙනි pin එක EC brightness දෙවෙනි එක N65යි 30යි මෙහෙම කතන්දරයක් දාලා තියෙනවා. 3 ground 4 EDP brightness පස්වෙනි එක 3V EDP MUX. එතකොට මේකේ හතරවෙනි pin එක EDP brightness එක තමයි මිසින් වෙලා තියෙන්නේ. මම මල්ටිමීටර් එක බලන්න. මම හතරවෙනි pin එකට තියෙනවා මේ ඩොට් එක 1 2 3 4 මේ. හතරවෙනි pin එකට voltage එක 0. මෙතන 3.3 ආව නම් ඔක්කොම කතා ටික ඕකේ වෙනවා. එතකොට පළවෙනි pin එකේ බලමු voltage එක මේකේ. පළවෙනි pin එකෙත් 0. දෙවෙනි pin එක බලමු. දෙවෙනි pin එකත් 0. තුන්වෙනි pin එක තුන්වෙනි pin එකත් 0. හතරවෙනි pin එක 0. හරි. හතරත් 0. ඉතින් පස්වෙනි pin එකට නම් 3.3 එකක් එනවා. පස්වෙනි එක 3V EDP MUX කියන එක. එතකොට මේකේ ඇත්තම කතාව මේ EC brightness කියන එකෙන් තමයි brightness අඩු වැඩි වෙන්න ඕනේ. මෙතන component එක ගලවලා යා බලන්න ඇති එතන short එකක්ද කියලා එහෙම මත අරින්න ඇති. මේ board එකේ වෙන කිසිම දෙයක් කරන්න නැහැ. මේ විදිහට ඉඳන් මෙතන jumper එකක් ගෙවනවා මේ board එක මේ brightness case එක හරියනවා. අපි power ගලවලා ඒක කරමු. මේ ඕක තමයි කරන්න තියෙන්නේ. නැත්තම් මේක original විදිහට හදනවා නම් මේකේ donor board තියෙනවා අපි ගාව. මේ අර බර්න් මාක් රිපෙයාර් එකක් කරලා කෑල්ලක් කපලා දාපු බෝඩ් එකක්. ඒකෙන් අපිට පාර්ට් එක ගලව ගන්න පුළුවන් චෙක් කරගන්න. මේ තියෙන මේ පාර්ට් එක අපි මේ පාර්ට් එක නිකමට රිප්ලේස් කරලා බලමු මොකක් හරි වෙනසක් වෙයිද කියලා.
නොවුනොත් කරන්න දෙයක් නැහැ. නොවුනොත් මේක ගොඩ වෙදකමකින් හොද කරනවා. අපි මේ කම්පොනන්ට් එක මාරු කරලා බලමු මේ මොකක් හරි රිසල්ට් එකක් තියෙයිද කියලා. සමහර වෙලාවට මේකට EC එක පැත්තෙන් එන්නේ නැත්නම් අපිට ඒක ඔරිජිනල් විදියටම හදන්න try කරමු. EC එකෙන් එනවද processor එකෙන් එනවද කොහොමද දන්නේ නැහැ. මේක තව මොනවා විසින්ද දන්නේ නැහැ. මේ අත තියලා ඉන්න බෝඩ් වලට price එක වැඩි එකයි. මේකට මම 30000ක් quotation එක දුන්නා shop එකකට. මේ ගේමින් බෝඩ් එකක් නිසා ඒක හේතුව අර අත තියන්න නැතුව ප්‍රෙස් බෝඩ් එකක් ආව නම් ඊට වඩා අඩුයි ඇත්තටම කස්ටමර් ප්‍රයිස් එක උනත් මේ අත තියලා આવොත් පොඩ්ඩක් ප්‍රයිසස් වැඩි. හැබැයි කොහොම හරි ඕනේ බෝඩ් එකක් ගොඩ දාලා දෙනවා. ඔයාලගෙත් ලැප්ටොප්ස් තියෙනවා නම් අත තියන්න නැතුව ප්‍රෙස් බෝඩ් අරන් එන්න. එතකොට වැඩේ ලස්සනට ඉක්මනට ගොඩ දාලා දෙන්නම්. අත තියපු බෝඩ් වල ටයිම් යනවා. මොකද ඒ වගේ දැන් බලන්නකො මේ පාර්ට්ස් මිසින් වෙලා ආවට පස්සේ අපිට ඒකට වෙන්න තියෙන මහන්සිය වැඩි. ඒකයි ප්‍රයිස් එක වැඩි වෙන්නේ. දැන් අපි මේකටම පාස්සමු. මේක කලින් ටෙක්නීෂියන් try කරපු විදිය හරි. එයා මෙතන මොකක් හරි ෂෝට් එකක් තියෙනවද බලන්න තමයි මේක ගලවන්නේ නැත්තේ. නමුත් මේ එයා ඒ කැලේ පාස්සලා නැහැ. ඔයා try කරාට පස්සේ අපේ ටෙක්නීෂියන්ලගේ එක එක්කෙනාගේ knowledge වෙනස් වෙන්න පුළුවන්. එතකොට මොකක් හරි හේතුවක් නිසා කම්පොනන්ට් එකක් ගැලවුවොත් එයාට හදන්න බැරි බෝඩ් එක තව කෙනෙකුට හදන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් ගලවන කම්පොනන්ට් එක ගහන්න. ඒ වගේම BIOS එකක් ගැහුවොත් ආපහු දෙනකොට තිබුණ එකේ බෑකප් එකක් දාගෙන ඒක රීප්ලේස් කරලා දෙන්න. නැත්තම් අපරාධේ මේ කස්ටමර්ස්ලා ගොඩක් අමාරුවෙන් මිනිස්සු මේ දවස්වල ලැප්ටොප්ස් ගන්නේ. නිරපරාධ විනාශ කරන්න හොඳ නැහැ. හරි බලමු දැන් වෙනසක් තියෙයිද කියලා. දැන් ආපහු ලැප්ටොප් එක අපි පවර් ඔන් කරනවා. අපි දැන් ආයේ මේක පවර් ඔන් කරමු. හරි ඔන් කරා. මේ ලයිට් එක පත් වුණා. ලැප් එක ඔන් වෙලා තියෙන්නේ. ෂෝට් වෙන්නේ නැති වෙන්න කීබෝඩ් එක ගලව ගන්න ඕනි. පවර් තියෙද්දිමයි කරන්නේ. ඒක මේ නුහුරුකව කරන්න එපා. ෂෝට් නොත් එහෙම IO පැත්තේ යන්න පුළුවන්. දැන් බලන්න ඕනේ කොහමද 4 වෙනි පින් එකට කීයද 1 2 3 4 වෙනි පින් එක sorry 5 වෙනි පින් එකට ඉස්සලත් ආවා 3.3 හරි මෙතන වෙනසක් නෑ නේද ඒ කියන්නේ මේ EDP brightness 4 වෙනි පින් එකට එන්නේ නෑ ඒකට හේතුව විදිහට මම දකින්නේ මේ EC brightness කියන්නේ පළවෙනි පින් එකට voltage එකක් එන්නේ නෑ මේක එන්නේ IO එක පැත්තෙන් ගොඩක් වෙලාවට බලමු මේ පැත්තට එතන resistance එකක් දාලා තියෙනවා resistor එකෙන් මෙහාට ඒක ground එතකොට බලමු මේක කොහෙන්ද එන්නේ කියන එක බලමු අපි ටක් ගාලා diagram එක through හරි ඒක එන්නේ IO එකකින් ඔයාලගේ මේකේ IO control එක ඇවිල්ලා මෙන්න මේකෙන් තමයි ඔය voltage එක out වෙන්නේ ඒක තමයි ප්‍රශ්නේ. ඒතකොට මේක processor ප්‍රශ්නයක් කිව්වට මේක මේ IO එක රීබෝල් කරොත් ගලවලා මේ ප්‍රශ්නේ ෆික්ස් වෙයි. එක්ක IO එක මැරිලා හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේකේ. තව දෙයක් මේකේ EDP brightness EC bright මේක මොකද්ද කතන්දරේ 4 වෙනි පින් එක චුට්ටක් චෙක් කරගමු මේකේ පළවෙනි පින් එක ඒක 0 backlight PWM 6 වෙනි පින් එක චුට්ටක් චෙක් කරගමු මේකේ මේ IC එකේ 1 2 3 4 5 6 6 වෙනි පින් එක 0 pre-ch bright මෙන්න මේක බලමු 7 වෙනි පින් එක මම නිකමට මේ IC එකත් චුට්ටක් මාරු කරලා බලනවා නිකමට වගේ මොකක් හරි වෙනසක් වෙනවද කියලා මොකද මේ සමහරට IC එකේ මොකක් හරි ඉන්ටර්නල් ෂෝට් එකක් හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියන්න දන්නේ නැහැ අපි ඒක චෙක් කරගමු ටක් ගාලා IO පැත්ත තමයි සැක IO පැත්තට යන්න කලින්
මේවා හදනවා නම් අනිවාර්යෙන් ගේමින් ඩෝනා බෝඩ් තියෙන්න ඕනේ. අපි ගාව FX 500 බෝඩ් 10 තියෙනවා. 10ක් 15ක් විතර තියෙනවා ඩෝනා බෝඩ් කැරි වලට තියෙනවා ගේමින් බෝඩ් නම්. ඉතින් ඔයාලට ගේමින් ලැප්ටොප්ස් තියෙනවා නම් උස්සන් එන්න හදලා දෙන්න. බඩු තියෙනවා. සමහර විට මේකේ මේ ඩිස්ප්ලේ එක කනෙක්ට් කරාට පස්සේ වෙන්න පුළුවන් මේ සිග්නල් එක ඔන් වෙන්නේ. අපි බලමු මේ ඩිස්ප්ලේ එක කනෙක්ට් කරලා වෙනසක් තියෙනවද කියලා. වෙනසක් නොවුනොත් මම මේකේ ජම්පර් එකක් ගහලා ඔන් කරනවා. හරි. හරි ලැප් එක නම් ඔන් වුණා. ඩිස්ප්ලේ හරි බඩු හරි නේද? එතකොට අපේ රිපෙයාර් එක 100%ක් සාර්ථකයි. මට ඔයාලට පෙන්නන්නම් අර සිග්නල් එක එනවද කියන එක. එක 2 මෙතන බලන්න. මේ දැන් 1.1 එනවා. මේක 3.3 වලට අප් වෙනවා. බ්‍රයිට්නස් එක වැඩි වෙන්න මම අර ජම්පර් එක ගැහුවා නම් මේකේ එන ප්‍රශ්නේ තමයි බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න බැරි ප්‍රශ්නයක් එනවා. දැන් කස්ටමර්ගේ ප්‍රශ්නේ නෑ. බ්‍රයිට්නස් වැඩි කරන්න පුළුවන්. ඒකයි මේ තියෙන ගැටලුව අර විදිහට හදුවනම් මේ අර පාර්ට් එක ගලපු තැනින් ජම්පර් එකක් ගහුවනම් කිසිම අවුලක් නැතුව බ්‍රයිට්නස් එනවා. උපරිම බ්‍රයිට්නස් එකෙන් වැඩ කරන්නේ බෝඩ් එක. ඊට පස්සේ බ්‍රයිට්නස් වැඩි කරන්න බෑ. දැන් මේක ඔරිජිනල් විදිහටම වැඩි 100%ක් සාර්ථකයි. දැන් බලන්න ඕනි. දැන් මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ලැප්ටොප් එකේ මේ තිබුණ ඩිස්ප්ලේ එකයි රිබන් එකයි නෙමෙයි මේක. මම කියවනේ මේ දෙකෙත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. අයියෝ මේගොල්ලෝ කියන්නේ. දැන් අපි කස්ටමර්ගේ ඔරිජිනල් එක බලන්න ඕනි. සමහර වෙලාවට මේවා ටෙක්නීෂියන්ලා රිපෙයාර් වලට දුන්නාම අතුරේ අතපත ගාලා එයාගේ හොද කෑලි ඩැමේජ් කරන අවස්ථා තියෙනවා. මේක වැඩක් දන්න ඒක කන්ෆර්ම් කරගන්න ඕනි ඔක්කොම කලින්. අපි අතක කොච්චර හැදුවත් මේ ලෙඩේ නැති තැන් අත ගාපුවම හරි හැටි නොදැන ඒවා ඩැමේජ් වෙනවා. හදන්න බැරි වෙන විදිහට ඩැමේජ් කරනවා. එහෙම අපිට ඕන තරම් අහුවෙලා තියෙනවා. ඔන්න දැන් ඔන් කරා. මේකත් ඔන් වුණොත් කස්ටමර්ගේ වාසනාව හදපු ටෙක්නීෂියන්ට අපේ ගෞරවය. හදපිරි ප්‍රණාමය. හරි වෙලාවට හදපු එක මේක ඩැමේජ් කරලා නැහැ. නැත්තම් කස්ටමර් එකෙත් පාඩුව දරා ගන්න වෙනවා. අපි එහෙම පාඩුව දරා ගන්න නැහැ. කස්ටමර්ගෙන් charge කරනවා ටෙක්නීෂියන් කලින් හදපු අය ඩැමේජ් කරපුව අපිට කරන්න දෙයක් නැහැ. මෙයාගේ රිපෙයාර් එක 100%ක් සාර්ථකයි. ඔයාගේ ගේමින් ලැප්ටොප්ස් තියෙනවා නම් අපි මාවනල්ල CE ලැප්ටොප් රිපෙයාර් සෙන්ටර් 075 65 02 913 අලුත් වීඩියෝ එකකින් ටග් ගාලා හම්බෙමු.